ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මනුසුව නැමැති අපේ මේ නාලිකාව මානසික රෝගීන්ට පිහිටවීම අරමුණු කරගෙන පවත්වගෙන යන එකක්. ඒ අරමුණ ඉටු කර ගැනීමේ පහසුව පිණිස සකසා ඇති විධිමත් සැලැස්ම ප්‍රධාන පියවර දෙකකින් යුක්තයි. දෙවැන්න අනුපියවර 4කින් යුතු බව මතක ඇති. රෝගී මනසේ භයානකකම වටහා ගැනීම තමයි පළමු අනුපියවර. බහුලතාවයේ පැත්තෙන් එම්බිරිස්සාව වෙන නිසා විෂාදය කියන රෝගය තමයි ඒ සඳහා මුලින්ම ගත්තේ. විෂාදයේ භයානකකම කෙටියෙන් හඳුනගන්න පැති 4ක් තෝරගත් බවත් මතක ඇති. ගිය දේශනාවෙන් කලේ මනෝභාවය ඇසුරින් එය වටහා ගැනීම. අද ගන්නේ දෙවන හා තුන්වන පැති දෙක. දෙවැන්න තමයි ආවේදනික අක්‍රමිකතාව පැත්තෙන් විෂාදය වටහා ගැනීම. තුන්වැන්න ප්‍රජානන විකෘතිය පැත්තෙන් විෂාදය වටහා ගැනීම. මුලින්ම ආවේදනික අක්‍රමිකතාව ගමු. ඉංග්‍රීසියෙන් කියනවා affective disorder කියලා. disorder කියන්නේ අක්‍රමිකතාවට බව දැන් අපි දන්නවනේ. නොදන්නේ ආවේදනය කියන්නේ කුමකටද කියන එකයි. එනිසා මුලින්ම ඒ වටහා ගත යුතුයි. ආවේදනික කියන පදය affective කියන ඉංග්‍රීසි පදයෙන් හරව ගනිපු බව සිංහල පදයෙන් පේනවා. හොඳින් වටහා ගන්න මේ කියන්නේ effective කියන ශබ්දය නෙමෙයි. මේ කියන්නේ වලින් ආරම්භන affective කියන ශබ්දය. එනිසා කරන්න තියෙන්නේ affective ශබ්දයෙන් කියවෙන අරුත වටහා ගැනීමනේ. ඒ වෙනුවෙන් තමයි දේශනයට පෙර Oxford Dictionary of Psychology කියන ශබ්දකෝෂයෙන්ගත් කොටසක් පෙන්වුවේ. මූලාශ්‍රය 1 කියන එය ඇහෙන්නත් සලස්සනවා හොඳින් අහගන්න. Emotion or subjectively experienced feeling such as happiness, sadness, fear or anger. සතුට, දුක, බය හෝ කේන්තිය වැනි විෂයානුබද්ධව පුරුදු වූ හැඟීම් හෝ ආවේගී බව යන්න තමයි එහි දල අරුත. අප කතා කරන්නේ ඔය සාමාන්‍ය තත්වය නොව ඩිස්ෝඩර් තත්වයනේ. ඒ කියන්නේ ආවේගශීලී භවයේ අක්‍රමිකතාව. මනසේකර ශබ්දකෝෂය ගත්තොත් affect යන ක්‍රියාපදයට දී ඇති අරුත් වලින් කම්පා කරනවා යන පද දෙක මෙතනට ගැලපෙනවා. එහෙම ගත් විට affective disorder කියන්නේ අක්‍රමවත් ලෙස කම්පා කිරීමය. යමක් නිසා විපත්තිකර ආවේගයක් ඇති කර ගැනීම කීවත් වරදක් නැහැ. පද වශයෙන් එහෙම කීවට මනවින් වැටහෙන්නේ නැති නිසා නිදසුන් දෙකකුත් ගන්නවා. එකක් තමයි පනාව සුපුරුදු තැන නොතිබීම. පාසල් යාමට සූදානම් වෙමින් සිටි දියණියක් පනාව නිසි තැන නැති බව දැක ආවේගයට පත්වී මුහුණද එල්ලාගෙන පාසල් නොගොස් කලකිරීමෙන්ම දවස ගෙවා දමනවා. එය කලක සිට පවතින ඇගේ සාමාන්‍ය ගතියක් බවත් නිවැසියෝ දන්නවා. දෙවැන්න තමා පුතා සතියන්තයේ නිවසට පැමිණීම. ඈත පළාතක රැකියාව කොට සතියන්තයේ නිවසට එන පුතා දකින මව දෛනික වැඩ කටයුතුද පසෙකලා දැඩි උද්දාමයෙන් ඒ ගැන අසල්වැසියන්ටද ඥාති මිත්‍රාදීන්ටද කියමින් සතියන්තය මහත් සතුටකින් ගෙවා දමනවා. පළමු නිදසුනේ පනාව නැතිවීම දියණිය තුල අක්‍රමවත් තරහක් ඇති කිරීමට හේතු වන විට දෙවැන්නේ පුතාගේ පැමිණීම මව තුල අක්‍රමවත් සතුටක් ජනිත කිරීමට හේතු වෙලා තියෙනවා. එහෙත් නිරෝගී මනසක් ඇති අයට එහෙම වෙන්න පුළුවන්ද? බෑනේ. මනෝවිද්‍යා පතපොතේ සඳහන් නන්දමට තරහව පැත්තෙන් අක්‍රමවත් වීමට කියනවා විෂාදය හෙවත් ડિප්‍රෙෂන් කියලා. සතුට පැත්තෙන් අක්‍රමවත් වීමට කියනවා උම්මාදය හෙවත් මේනියා කියලා. ඒ දෙකින් තැනට අදාළ වන්නේ විෂාදය කියන එක. ඒ නිසා ඉහත කරුණු මත විෂාදය කියන එක මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. නොසලකා හැරිය යුතු සුළු කරුණකදී පවා කෙනෙකු ආවේගශීලීව කලකිරීමට පත්ව දෛනික ජීවිතය සාමාන්‍ය පරිද්දෙන් පවත්වාගෙන යාමට බාධා පමුණුවන රෝගය විෂාදයයි. විෂාදයේ ඔය වටහා ගත්තේ ආවේදනික අක්‍රමිකතාව පැත්තේ. විෂාදයේ වටහා ගැනීමට තෝරාගත් පැති 4 තුන්වැන්න දැන්
ඒ තමයි ප්‍රජානන විකෘතිය පැත්තෙන් විෂාදය වටහා ගැනීම. ප්‍රජානන විකෘතියට ඉංග්‍රීසියෙන් කියනවා cognitive dissociation කියලා. කලින් වගේම මෙතනත් තියෙනවා පුංචි හිරවීමක්. ඒ තමයි ප්‍රජානනය කියන්නේ කුමකටද කියන එක. ඒ නිසා මුලින්ම ඒක වටහා ගත යුතුයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුතු මනෝවිද්‍යාවට අදාළ පාරිභාෂිත ශබ්දමාලාවෙහි, ඒ කියන්නේ ග්ලොසරියෙහි ප්‍රජානනය යන පදය ගෙන ඇත්තේ cognition යන්නේ සිංහල පරිවර්තනය ලෙස. Academics Dictionary of Psychology යන ශබ්දකෝෂයෙහි cognition යන්න අර්ථ දක්වා ඇති අන්දම මේ දේශනයට පෙර මූලාශ්‍රය 2 කියලා පෙන්වුවා. ඇහෙන්නත් සලස්නවා, හොඳින් අහගන්න. The process of receiving, processing, storing and using information. දල වශයෙන් ගත්තොත් එහි අරුත තමයි තොරතුරු ලබා ගැනීම, සකස් කිරීම, ගබඩා කිරීම හා භාවිත කිරීමේ ක්‍රියාවලිය යන්න. තොරතුරු කියන්නේ අභ්‍යන්තරයෙන් හා බාහිරින් ලබන දැන ගැනීම, ඒවත් අත්දැකීම්නි. ඒ අනුව ප්‍රජානනය යනු අපේ චිත්ත සංතානයේ තුලිනුත් බාහිර අරමුණු ඔස්සේත් ලබන අත්දැකීම්, ඒවත් දැන ගැනීම, සකස් කිරීමේ, ගබඩා කිරීමේ හා භාවිත කිරීමේ ක්‍රියාවලිය බව පැහැදිලි. කෙටියෙන් කිවහොත් තොරතුරු අර්ථකථනය කොට ඒ මත ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය. මනසින් නිරෝගී කෙනෙකුගේ මේ ක්‍රියාවලිය බොහෝ දුරට හේතුවාදී සේම තාර්කිකයි. සුභවාදීද වෙනවා. හේතුවාදී කියන්නේ හේතුඵල ධර්මතා සම්බන්ධතාවයට එකඟ බව. තාර්කික යනු ලෝක සම්මත තර්කයන්ට ගෝචර බව. සුභවාදී යනු තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින බව. ප්‍රජානනය කියන්නේ ඕකට නම් ප්‍රජානන විකෘතිය කියන්නේ තොරතුරු අත්දැකීම් නිවැරදිව අර්ථකථනය කොට නිවැරදි තීරණ ගැනීමට ඇති නොහැකියාවනි. එවත් තොරතුරු අහේතුවාදීවද, අතාර්කිකවද, අසුභවාදීවද අර්ථකථනය කොට ඒ මත ක්‍රියා කිරීමනි. දැන් මන් සත්‍ය සිද්ධියක් ඉදිරිපත් කරන්නම්. ඒක තිබුණේ මා කියවපු මනෝවිද්‍යා පොතක. කතා නායකයාගේ වයස අවුරුදු 28යි. 2002 තමයි ඔහු විෂාදයට ගොදුරු බව සොයාගෙන තියෙන්නේ. ඒකට හේතුව ප්‍රජානනය බිඳ වැටීම බවත් සොයාගෙන තියෙනවා. වෛද්‍යවරයා හමුවේ ඔහු ප්‍රධාන ගැටලුවට හේතුව ලෙස කියා තියෙන්නේ 1999 වසරේදී. ඒ කියන්නේ විෂාදයේ වැළඳින්න අවුරුදු 3කට පෙර සිදු රාජකාරී ගැටලුවක් නිසා ඔහුට නිලයෙන් ඉහළට යන්න බැරි වුණා කියන එක. ඒක කොච්චර බලවත් ලෙස කරතියාගෙන තියෙනවද කියනවා නම් ඒ මත ඔහු දිවි නසා ගන්නත් තීරණය කරපු කෙනෙක්. ඕක තමයි සිද්ධිය. දැන් මොහොතක් නුවණින් විමසමු. නිලයෙන් ඉහළට යන්න බැරි වීම සිය දිවි නසා ගන්න තරම් හේතුවක්ද? නෑනේ. ඒ නිසා ඔහුගේ අර්ථකථනය අහේතුවාදීය. නිලයෙන් ඉහළට යන්න බැරි වීම ලෝකයේ මිනිසුන් මුහුණ දෙන දුක් කරදරවලට සාපේක්ෂව ජීවිතේ නැති කර ගන්නට තරම් තර්කානුකූල විපතක්ද? නෑනේ. ඒ නිසා ඔහුගේ අර්ථකථනය අතාර්කිකද වෙනවා. නිලයෙන් ඉහළට යන්න බැරි වීම වටිනා මිනිස් දිවිය දෙවෙනි තැනෙහි තබන්නට තරම් අසුබ දෙයක්ද? නෑනේ. ඒ නිසා ඒ අර්ථකථනය අසුබවාදීද වෙනවා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? පැහැදිලි වෙන්නේ ඔහු තම අත්දැකීම වැරදි ලෙස අර්ථකථනය කොට වැරදි තීරණයක් ගෙන ඇති බවනි. එනම් ඔහුගේ ප්‍රජානනය බිඳ වැටී ඇති බවනි. එවත් විකෘති වී ඇති බවනි. ඔන්න ඔය විදියට තමා ප්‍රජානන විකෘතිය පැත්තෙන් විෂාදය දැකිය යුත්තේ. එලෙසින් ප්‍රජානන විකෘතිය පැත්තෙන් ගත්තත් ඉහතකී ආවේදනික අක්‍රමිකතාව පැත්තෙන් ගත්තත් විෂාදෙහි ඇත්තේ භයානක කමක්මයි. ඇයි මං එහෙම කියන්නේ? කියන්නේ එක් පැත්තකින් විෂාද රෝගියාට තමාටම අහිමි වී ඇති නිසාය. තව පැත්තකින් ඔහුත් ඔහුගේ ඥාතීනුත් විඳවන තැනට ඇද වැටී ඇති නිසාය. ඔය ආකාරයෙන් දකින විට තමා එතැනට වැටෙන්න යන, ඒ කියන්නේ මානසික රෝගියෙක් වෙන්න ආසන්න තැන ඉන්න කෙනා පවා ආපහු හැරෙන්න වීර්ය කරන්නේ. අපේ මේ වෑයම එයට උරදීම පිණිසයි. විෂාදයේ වටහා ගන්න අනෙක් පැත්ත ඉදිරි දේශනෙන් සාකච්ඡා කරනවා. අද දේශනයේ මින් නිමයි. මේ වීඩියෝ පෙළින් ලෝකයාට සිතක් වන බව වැටහේ නම්
අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් විශ්ව කර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනයේ නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.